Hi guys, welcome back to my YouTube channel. ඔන්න මේ පාර මං ඔයාලට ගෙනාවේ වෙසක් vlog එකක්. ඇත්තටම වෙසක් ඩේ එකේ මේ තමයි ගෙදර ඉඳියේ අපිට එක්සෑම් උත් පටන් ගත්තා. එක්සෑම් එකම චූටි නිවාඩුවක් හම්බුණා දවස් දෙකක්. වෙසක් එකට දවස් දෙකක් නිවාඩු දුන්න හින්දා වෙසක් ඩේ එකේ අපි ගියා පන්සලට. මුලින්ම පන්සලට ගිහිල්ලා වෙසක් බලන්නත් ඇවිද්දා. එදා වෙසක් දවසේ අපිට මේ ආශිර්වාද පූජාවක් තිබ්බා හැමෝටම වගේ. පන්සලේ හාමුදුරු තමයි එක් කරේ. ඉතින් ඒක ඇත්තටම හොඳයි. අපිට හැමදාම ඒ දේවල් වලට එන්න වෙලාවක් නැහැ. බිසි ඒ හින්දා ඒ වගේ දෙයක් කරපු හින්දා ඇත්තටම මටත් ඒ වෙලාවට අනුව ඒ දෙයට සහභාගී වෙන්න පුළුවන් වුණා. අපේ පන්සල හරිම ලස්සනයි. වෙසක් එකට ලස්සනට ඩෙකරේෂන් කරලා තිබ්බා. මාර්ම ලස්සනයි. ඇත්තටම දන්සල් තිබ්බා. පන්සල ඇතුලේ දන්සල් තිබ්බා. ඉතින් අපි වැඳලා කරලා ඔක්කොම කරලා ඉවර වෙලා දන්සලටත් ගිහිල්ලා ගෙදර යන්න කියලා තමයි බැලුවේ. ඇත්තටම වෙසක් දවස කියලා මට ඇවිදින්න ටයිම් එකක් තිබ්බේ නැහැ. මොකද අපිට එක්සෑම් හින්දා පාඩම් කරන්න තියෙනවා. අනිත් එක අපිට වැකේෂන් එකක්වත් මුකුත් තිබ්බේ නැහැ. වෙසක් ඉවරනත් එක එක්සෑම් එක තමයි තියෙන්නේ. ඉතින් ටයිම් එකක් නැති හින්දා ඇවිදින්න යන්න වෙලාවක් නැහැ. මොකද මුල් කාලේ අපිට කැම්පස් එකේම ඉවෙන්ට්ස් තිබ්බ හින්දා ඒ දේවල් වලට ගිය හින්දා අපිට පාඩම් කරන්න ටයිම් එකක් තිබෙන්නේ නැහැ. ලෙක්චර්ස් තිබෙත් නැහැ. ටයිම් එකක් තිබෙත් නැහැ. ඒ හින්දා මං හිතුවා වෙසක් දවස කියලා විදින්න යන්න නැතුව පාඩම් කරන්න ඕනේ කියලා. ඉතින් පාඩම් කළා උදේවරුව හවස පන්සලට ආව පොඩ්ඩක්. පන්සලට ඇවිල්ලා වැඳලා කරලා තමයි මං හිතුවේ රැට ලස්සන වෙසක් බලන්න යන්න. මං කිව්වත් වගේ ඉතින් ඔන්න අපිට පල්ලෙහා තිබ්බ දන්සලක් මගේ පළවෙනි දන්සල මේ පාර වෙසක් එකට හම්බුණ. ඉතින් වෙසක් එකට පන්සලෙන්ම දුන්න අයිස්ක්‍රීම් දන්සලත් වැඳලා ඉතින් ගෙදර යන්න කියලා තමයි බැලුවේ. බලමු හවස රැට අපි මොනවද යන්නේ වෙසක් බලන්න කියලා.
ඇත්තටම ළමයි අපිට හොඳටම වැස්සා. ඒ වුණාට මම අම්මට කිව්වා වැස්ස කියලා බලන්න ඕනේ අපි යමු වෙසක් බලන්න. ඔයාලට අපි ගාල්ලේ වෙසක් පෙන්වන්නත් තියෙනවා මට. ඒ හින්දා අපි යමු කියලා. මොකද ආපහු ලබන අවුරුද්දේ ළමයි වෙසක් ඉන්නේ. ඉතින් මේ අවුරුද්දේ වෙසක් අනිවාර්යෙන් බලන්න ඕනි හින්දා කියලා මං අම්මිත් එක්ක ඉතින් යන්න ලෑස්ති වුණා ගාල්ලේ වෙසක් බලන්න. ඇත්තටම හැම පාරම වගේ මේ පාරත් නේවි එකෙන් පොලිසියෙන් ගොඩක් කූඩු දාලා තිබ්බා. කියන්නේ පෙන්නන්න ලස්සනයි, මාරම ලස්සනයි. ගාල්ල මාරම ලස්සනට ඩෙකොරේෂන්ස් කරලා තිබ්බා. වෙසක් කූඩු තිබ්බා, මාර ලස්සනයි. ඔයාලා හිමීට මගේ වෙසක් අපේ ගාල්ලේ වෙසක් කූඩු බලන්න ඉස්සරහට. ඇත්තටම ළමයි මගේ මේ පළවෙනි පාර මම ගාල්ල ට්‍රැෆික් එකක් දැක්ක. ඔයාලා hina වෙන්නත් එපා, hina වෙන්න නම් එපා. මොකද මේ ඇත්තටම මම චූටි කාලේ ඉඳන් ගාල්ලේ හැදුනා ඉස්කෝලේ ගියා. දැන් කැම්පස් යනවා. ඒ හින්දා මම දන්නේ මොකද කියලා මම ගාල්ලේ කවදාවත් මෙච්චර ට්‍රැෆික් එකක් දැකලා නැහැ. ඊට පස්සේ ඉතින් අපි කෙලින්ම ගියේ කොටුවට ගිහිල්ලා කොටුවේ මේ වෙසක් බලලා පස්සේ තමයි ගෙදර යන්න ඕනි කියලා හිතුවේ. ඇත්තටම ළමයි උදේ ඉඳන් මට කොච්චර මේව තිබ්බත් දන්සලක් වඳින්න ඕනේ නැහැනේ. එකම එක අයිස්ක්‍රීම් දන්සලයි වඳින්න ඕනේ. ඉතින් මං අම්මිට කිව්වා අනේ අම්මා මට අයිස්ක්‍රීම් දන්සල් හම්බුනේත් නැහැ, වඳින්න හම්බුනේත් නැහැ. ඒ හින්දා ඔය තියෙන කඩේකින් හරි අයිස්ක්‍රීම් එකක් කරන් අපි කාලා යන් කියලා. මොකද ෆෝට් එකට ආවොත් අපි අමතක කරන්නේ නැතුව අයිස්ක්‍රීම් කනවා. අයිස්ක්‍රීම් එකකුත් කාලා අම්මට ඕනිනා දොඩම් ජූස් එකක් බොන්න. එයාට සෙම මේ දවස්වල වැස්සෙත් තෙමිලනේ දැන් ඉන්නේ. ඒ හින්දා ඔක්කොටම කලින් අපි දොඩම් එකකුත් බීලා ගෙදර යනවා කියලා හිතුවේ.
ඇත්තටම නමයි මැයි මාසේ පටන් ගත්තත් ඇති පටන් ගත් දවසේ ඉඳන් කරන්නේ වහින එකම තමයි. අනේ පාඩම් කරන්නවත් ඇත්තටම හිතෙන්නේ නැහැ. ඉතින් වහිනකොට ඔයාලා හැමෝම දන්නවනේ අපි කැමති නිදාගන්නනේ. මම මේ වොයිස් රෙකෝඩ් එක කරනකොටත් වහිනවා. ඇත්තටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ගැන නම් ඔයාලා හිතන්නවත් එපා. ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරා නම් කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාලා මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. හැමෝම පරිස්සමින් ඉන්න. බයි බයි.